ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් ඔන්න අපි අන්තිම වීඩියෝ එකේදී කතා කරා අපේ YouTube account එකක් අපි නිර්මාණය කරගන්න අපි හරියට කොහොමද Gmail account එකක් හදාගන්නේ කියන කාරණාව අපි අන්තිම වීඩියෝ එකේදී කතා කරා. ඔන්න අපි මේ වෙද්දි Gmail account එක අපි නිර්මාණය කරගෙන ඉවරයි. එතකොට අපිට අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ මේ Gmail account එක ඇතුලේ අපිට settings කිහිපයක් තියෙනවා හදාගන්න. විශේෂයෙන්ම මේකේ වැදගත්ම settings එක වෙන්නේ මේ Gmail account එක අපි ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ මේකේ security හා සම්බන්ධ විශේෂ settings එකක් තියෙනවා. අපි ඒක තමයි මේකෙදි focus කරන්නේ. ඉතින් අපි බලමු මේ Gmail account එකේ අපිට වෙනස් කරගන්න තියෙන settings මොනවද කියන කාරණාව ගැන. මෙතනදී අපිට Gmail account එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ අපිට settings කියන මේ button එක පේන්න තියෙනවා. මේක අපි click කරගමු. මේක අපි ක්ලික් කරගත්තට පස්සේ අපිට මුලින්ම දකින්න තියෙන්නේ පොඩි සාමාන්‍ය වෙනස්කම් කිහිපයක් අපිට කරගන්න පුළුවන් settings ටිකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට theme එක බලා ගන්න පුළුවන්. අපිට ඕන theme එකක් අපිට මෙතනින් දා ගන්න පුළුවන් මේ විදියට ක්ලික් කරගන්නකොට මේ interface එක වෙනස් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් තවත් අපිට themes බලා ගන්න පුළුවන්. මෙතන view all කියන එක ක්ලික් කරාම අපිට මේ ඕන theme එකක් අපිට මෙතනින් දා ගන්න පුළුවන් ඔයාලගේ කැමැත්තට අනුව. ඉතින් මම මේකෙදි දාගන්නේ මේකේ තියෙන default theme එකම තමයි. ඒ කියන්නේ මෙන්න මේ theme එක සුදු පාට theme එක. ඊළඟට තව පල්ලෙහාට ගියාට පස්සේ මේකේ inbox type එක අපිට ඕන විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් මේ inbox එක පේන විදිහ. ඉතින් මම මේකෙත් default කියන එක තෝරගන්නවා. ඉතින් ඔය ටික තමයි විශේෂයෙන්ම අපිට මුල් කොටසේ දකින්න තියෙන්නේ. අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ see all settings කියන එක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තට පස්සේ මේ settings ටික ඔයාලා බලන්න මෙතන tabs කිහිපයක් තියෙනවා. මේකෙදී අපිට වැදගත්ම tab එක වෙන්නේ මේ accounts and import කියන එක. අපි මේක ක්ලික් කරගමු. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේ change account settings කියන එක යටතේ අපිට තියෙනවා change password තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඔයාලගේ account එකේ password එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට recovery options අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට other Google account settings කියලා තියෙනවා. එතකොට අපි මේකෙදි මේ other Google account settings කියන එක ක්ලික් කරගන්නවා. මේක ක්ලික් කරගත්තට පස්සේ අපිට අලුත්ම ඉන්ටර්ෆේස් එකකට මේ විදිහට අපිව අරගෙන යනවා. ඒකේ මෙතන home කියලා තියෙනවා. මෙතන personal informations, ඒ කියන්නේ තමන්ගේ personal informations ටික මේක ක්ලික් කරාට පස්සේ බලා ගන්න පුළුවන්. මේකේ වැදගත්ම tab එක වෙන්නේ මෙන්න මේ security කියන tab එක. අපි මේක ක්ලික් කරගමු. මේකේ ටිකක් පල්ලෙහාට ගියාම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් two step verification කියලා එකක්. ඉතින් මෙන්න මේක තමයි අපේ account එකේ security එකට බලපාන විශේෂම කාරණාව, විශේෂම step එක. අපි මේක අනිවාර්යයෙන්ම on කරගන්න ඕන අපේ account එකේ safety එකට. මේ වෙලාවේදී two step verification එක off වෙලා තියෙන්නේ. ඉතින් අපි ටිකක් යටට ගියොත් එහෙම අපිට තව options කිහිපයක් තියෙනවා. මෙතන recovery phone number එක අපිට දාගන්න පුළුවන්. recovery email address එකක් අපිට මෙතනින් දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ account එකේ බැරි වෙලාවත් password එක අමතක වෙලා හරි මොකක් හරි වෙලා ඔයාලගේ account එකට log වෙන්න බැරි වුණොත් එහෙම මේ recovery options වලින්, ඒ කියන්නේ recovery phone number එකෙන්, recovery email address එකෙන් තමයි අපිට අපේ account එක recover කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේකත් විශ්වාසවන්ත කෙනෙකුගේ email address එකක් මෙතනට add කරගන්න. ඒව නැත්නම් ඔයාගේම වෙනත් email address එකක් වුණත් කමක් නැහැ. මෙතන recovery phone number එක විදිහට ඔයාලා කලින් පාවිච්චි කරපු phone number එක නැතුව වෙන phone number එකක් මෙතනින් add කරලා තියාගන්න. right. අපි දැන් කතා කරන්නේ two step verification එක ගැන. අපි මේක ක්ලික් කරගමු. right. මේක ක්ලික් කරගත්තට පස්සේ අපිට ඊළඟට එන්නේ ඔයාලගේ password එක. ඔයාලා Gmail account එක හදනකොට ඔයාලා පාවිච්චි කරපු password එක අපි මෙතන type කරන්න ඕන. මේකත් එතකොට security එකේ එක option එකක් තමයි. මොකද මේව වෙනස් කරගන්න නම් අනිවාර්යයෙන්ම password එක ගහලම මේ account එක ඇතුළට යන්න ඕන. ඔයාලා account එක log වෙලා හිටියට අපි මේව වෙනස් කරන්න නම් අනිවාර්යයෙන්ම password එක ගහලම මේකේ ඉදිරියට යන්න ඕන විදිහට තමයි මේ system එක නිර්මාණය කරලා තියෙන්නේ. right. අපි ගහමු password එක. right. අපි next දෙමු. next දුන්නට පස්සේ අපිට මේ විදිහේ interface එකක් තමයි හම්බ වෙන්නේ. right. මෙතනින් අපිට කියලා තියෙනවා add a second step to your account. මේකේ යටතේ තියෙනවා to turn on two step verification you first need to add a second step to your Google account like a phone number.
එතකොට මෙතන second step එකක් අපිට මේකෙදි add කරගන්න කියනවා. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා මොකක්ද කියලා. right මේ තියෙනවා second steps කියලා මෙතන පල්ලෙහා තියෙනවා. අපිට pass keys and security keys කියලා තියෙනවා. Google prompt කියලා තියෙනවා. ඊළඟට මෙතන අපිට authenticator app එක පාවිච්චි කරන්න පුළුවන්. phone number එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් අපි තෝරගමු මේ authenticator app කියන එක. අපි phone number එක ඕන එක්කෙනෙකුට add කරගන්න පුළුවන් නේ. authenticator app කියන එක මේ විදිහට click කරගමු. මේ විදිහට click කරගත්තට පස්සේ අපිට මේ වගේ interface එකක් තමයි හම්බ වෙන්නේ. මේක කියලා තියෙනවා instead of waiting for text messages get verification codes from an authenticator app. It works even if your phone is offline. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එක offline එකේ තිබ්බත් මේක වැඩ කරනවා කියලා කියන්නේ අපිට message එකක් එනකන් ඒ කියන්නේ phone number එක enter කරලා message එකක් එනකන් text message එකක් එනකන් අපිට බලාගෙන ඉන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ authenticator එකේ තියෙන code එක enter කරලා අපිට account එකට log වෙන්න පුළුවන් කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ authenticator එක පාවිච්චි කරන එක ඊටාම පහසු ක්‍රියාවලියක්. ඉතින් ඒකන කරන්න තියෙන්නේ අපේ ස්මාර්ට්ෆෝන් එකෙන් අපේ ස්මාර්ට්ෆෝන් එක Android එකක් නම් Play Store එකට එහෙම නැත්නම් Apple දුරකථනයක් නම් iOS App Store එකට අපි යන්න ඕන. මේකට ගිහිල්ලා Google Authenticator කියලා search කරගෙන ඒ authenticator එක අපි ෆෝන් එකට download කරගන්න ඕන. download කරගෙන මේක ෆෝන් එකේ install කරගන්න ඕන. ඊළඟට අපිට මෙතනින් කරන්න තියෙන්නේ setup authenticator කියන එක click කරගන්න. setup authenticator කියන එක click කරගත්තට පස්සේ මේ වගේ interface එකක් අපිට හම්බ වෙනවා. මෙතනින් අපිට QR code එකක් දීලා තියෙනවා. මේ QR code එක අපේ Google Authenticator app එකෙන් scan කරගන්න ඕන. scan කරගත්තට පස්සේ මේක enable වෙනවා. ඉතින් අපේ ෆෝන් එකේ Google Authenticator app එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. නිකන් තරු ලකුණක් වගේ. ඉතින් ඒකෙදි අපි authenticator app එක ඇතුළට ගියාම අපිට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේකෙදි අපිට දකුණු පැත්තේ යටින් ධන ලකුණක් වගේ තියෙනවා. අපි ඒක click කරගන්න ඕන. ඒක click කරගත්තට පස්සේ මෙතන උඩින්ම තියෙනවා enter setup key කියලා. යටින් තියෙනවා scan QR code කියලා. එතකොට අපිට මේ වෙද්දී ඇවිල්ලා තියෙන QR code එකක්. අපි මේ scan QR code කියන එක click කරගන්නවා. ඒක click කරගත්තට පස්සේ මෙතනින් අහනවා authenticator would like to access the camera. මේක ඔයාලා allow කරන්න. allow කරාට පස්සේ ඔයාලගේ කැමරා එක on වෙලා අපි අර කලින් පෙන්නපු QR code එක scan කරගන්න පුළුවන් විදිහට කැමරාව on වෙනවා. ඔයාලට තියෙන එක scan කරගන්න. right මේ විදිහට scan කරගත්තට පස්සේ අපිට මේ විදිහට අපේ Google Authenticator එකේ අපේ Gmail account එකට අදාළ authenticator එක two factor authenticator එක මේ විදිහට active වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කෝඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෝඩ් එක තමයි enter කරන්න ඕන ඔයාලා ඔයාලගේ Google account එකට enter වෙනකොට එහෙම නැත්නම් log වෙනකොට. ඉතින් ওই විදිහට තමයි ඔය කාරණාව සිද්ධ වෙන්නේ. right ඉතින් අපි මේ QR එක scan කරගත්තට පස්සේ අපිට ඊළඟට කරන්න තියෙන්නේ මෙතන next කියන එක දෙන්න. next කියලා දුන්නට පස්සේ අපිට මෙතන enter code කියලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ authenticator එකේ තියෙන code එක අපිට දෙන්න ඕන. ඉතින් අපි මේ වෙලාවේ කියලා කිව්වේ මේක තප්පර ගානකට සැරයක් මේක reset වෙනවා. ඉතින් ඒ වෙලාවේ තියෙන code එක දුන්නා නම් හරියටම හරි. අපි මේ වෙලාවේ තියෙන code එක දෙමු බලන්න. right මේ විදිහට code එක enter කරලා අපිට verify කියන එක click කරන්න ඕන. right verify කියන එක click කරා ඔන්න අපේ authenticator එක අපි මේ වෙනකොට අපේ account එකට add කරගෙන ඉවරයි. අපේ two step verification එක මේ වෙලාවේදී අපිට on කරගන්න පුළුවන්. right අපි මෙතන turn on කියන එක මේ විදිහට click කරගමු. ඉතින් මේ විදිහට click කරගත්තට පස්සේ අපේ කලින් step එකටම තමයි මේ විදිහට එන්නේ. එතකොට මේක අපි ඊළඟට කරමු මෙතන phone number එක add කරගන්න එක. අපි මෙතන add a phone number කියන එකේ මෙතන plus mark එක click කරගමු. මේ click කරගත්තට පස්සේ ඔයාලට phone number එක මෙතනින් add කරගන්න පුළුවන්. මෙතන රට විදිහට අපි ශ්‍රී ලංකාව select කරගමු. මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මෙතන ශ්‍රී ලංකාව තියෙනවා අපි ඒක select කරගමු. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන අපේ ෆෝන් නම්බර් එක එන්ටර් කරගන්න එක. මේ විදිහට ෆෝන් නම්බර් එක එන්ටර් කරගෙන අපි next කියන එක දෙමු. next දුන්නට පස්සේ අපේ ෆෝන් එකට එනවා G නම්බරෙන් කෝඩ් එකක්. අපි ඒක එන්ටර් කරගන්න ඕන. අපි ඒක එන්ටර් කරගමු මේ විදිහට. මේ විදිහට එන්ටර් කරගෙන අපි verify කියන එක ක්ලික් කරගන්නවා.
ඔන්න අපේ 2 step verification එක මේ වෙලාවේදී on වුණා. ඉතින් මේ 2 step verification එක on වෙන්න නම් අතන තිබ්බේ options වලින් අනිවාර්යයෙන්ම අපි දෙකක් ක්‍රියාත්මක කරන්න ඕන. අපි ක්‍රියාත්මක කරපු දෙක තමයි Google Authenticator app එක සහ phone number කියන එක. මෙතන අපිට පුළුවන් done කියලා දෙන්න. අපිට උඩට ගිහිල්ලා බැලුවොත් එහෙම අපිට පේන්න තියෙනවා your account is protected with two step verification කියලා. මෙතනින් විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙක විතරක් නෙමෙයි අපිට ඊතුරු ඒවත් ඇක්ටිව් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ටිකෙන් අඩුම ගානේ දෙකක් ඕන two step verification එක on වෙන්න නම්. එතකොට මෙතන backup codes ඔයාලට backup codes මොන හරි තියාගන්න ඕන නම් මේක ක්ලික් කරලා ඒ backup codes create කරගන්න පුළුවන්. ඒ වගේම තමයි pass key එකක් ඔයාලට මෙතනින් create කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් protect කරලා තියාගන්න එක තමයි වැදගත් වෙන්නේ අපේ account එකේ safety එකට. ඉතින් මම හිතනවා මේ කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. two step verification එක on කරගන්න නම් අපිට second steps යටතේ තියෙන මේ කොටස් වලින් දෙකක් on කරගන්න ඕන අනිවාර්යයෙන්ම. මේ දෙක on කරගත්තට පස්සේ අපේ two step verification එක on වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ 2 step verification එක අපිට වැදගත් වෙන්නේ අපේ account එකේ safety එකට. කවුරු හරි අපේ account එකට බලෙන් ඇතුල් වෙන්න ගියොත් එහෙම අපිට මේ 2 step verification එක on කරලා තිබුණොත් එහෙම එයාට ඇතුල් වෙන්න බෑ. ඇත්තටම ඒ කියන්නේ password එක විතරක් දැනගෙන මේකට ඇතුල් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාලගේ phone එකේ තියෙන Google Authenticator app එක හරහා එන code එක එයාට ඇතුළත් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ phone එකට එන මේ code එක ඇතුළත් කරන්න ඕන. එතකොට ෆෝන් එක ඔයා ළඟ තියෙන නිසා මේකට කවදාවත් පිටින් එන කෙනෙකුට විශේෂයෙන්ම ඇතුල් වෙන්න බෑ හොරෙන්. මේ විදිහට මේ account එකේ safety එකට තමයි මේ 2 step verification එක විශේෂයෙන්ම හදලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. අපි අද කතා කරේ අපේ Google account එකේ අපේ Gmail account එකේ security එක අපි වැඩි කරගන්නේ කොහොමද? මේ account එකේ 2 step verification එක අපි enable කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නේ විශේෂයෙන්ම මේ Gmail account එක හරහා මේ Gmail address එක හරහා අපි කොහොමද නිවැරදිව YouTube channel එකක් create කරගන්න කියන කාරණාව අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ YouTube channel එකෙත් අපිට ගොඩක් settings හදන්න තියෙනවා. නිවැරදිව මේ settings ටික හදාගත්තේ නැති වුණොත් එහෙම අපි upload කරන videos වල views වලට ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ YouTube channel එක නිර්මාණය කරන තැන ඉඳන් මේකේ settings ටික අපි හරියට හදාගන්න ඕන. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු නිවැරදිව YouTube channel එකක් අපි හදාගන්නේ කොහොමද? විශේෂයෙන්ම මේකට logo එකක් හදාගන්න ඕන, banner එකක් add කරගන්න ඕන. ඒ වගේම තමයි මේ YouTube channel එක ඇතුලේ විශේෂ settings කිහිපයක් තියෙනවා. මේවා හදාගන්න ඕන. ඉතින් මේ සියලු දේවල් අපි ඊළඟ වීඩියෝස් වලදී කතා කරමු. මම හිතනවා අද මේ වෙනකම් කරපු මේ කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මම ඒවට බලලා උත්තර දෙන්නම්. එහෙනම් අපිත් එක්ක මේ වෙනකම් රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. අපි තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.